मैडम में कलबल कलबल डॉक्यूमेंट चालू डॉक्यूमेंट चालू डॉक्यूमेंट वाहने
ඉතන සිදේ ලැජ්ජාවක හොරෙන්දරන්නේ අර මේ කඩදින කඩවල වැඩ බලය ආයම් පිටර මේ ජීවිතේ කියලා ඔය වේස්නානේ ඉන්නකොට කෑට ගන්න ඕනේ නෑ දෙන්නේ හදුවා දෙන්නේ කොයි යන්නම හදන්නවද කියන්නේ ඇයි යන්නේ ඔව් මේ ලස්සන ගෝන පොට්ට හොරු ගවුන් නම් එන්නේ ඒ ගන්න බෑ ඒ අතුල ගන්න බෑ හොරු අතුල ගන්න බෑ හොරු ගන්න බෑ මේ ලස්සන ගෝන මාවදාගෙන ඉන්න පොට්ට හොරු ගමුල්ලේ නේ බයික් එක ඒ ඕනනම් නැගි කොහෙද ගන්නද ෆෝන් එක දෙන්න කලන්දරේ මේ මෙතන දිවි ඉඳගන්න යමන මුතුනා ගව්වගේ නැගි ඒ ඉන්න ගව්වගේ ගාන්න නඩුවක් දාගෙන ලොවේ ගව්වගේ මඩ වල දාන්න තොපි දෙන්නම දාන්න පොඩි යාළුවෙන් මොන දෙන මේ වීඩියෝ එක කරන්න බෑ උත්තික කන පොඩි වෙන්න බලපන් මේ මේම අන්පතන ෆෝන් එක වත්තන්න බෑ මේ බඩු ෆෝන් හොරු මෙන්න ෆෝන් හොරු මූණ පෙන්නන්න මූණ ලංගි මූණ පෙන්නන්න අම්මට සිරි මේ ෆෝන් හොරු නෑ මේ වගේ එන්නයි මේ ඉන්නේ මේ ආය ඕක නේ පාස් ගන්න ගාවේ ෆෝන් ගන්නෑ කියලා වැඩක් නෑ මේ ඒතිරෝ පයු මෙන්න ඒතිරෝ පයු. But soon after my mood changed, there was a man driving a scooter in front of me and he would continually slow down so I had to pass him and he would speed up and pass me again and keep going on and on and on. The first time I smiled at him and after that I kept ignoring him. He turned off and I thought I'd lost him until I pulled over to have a small rest and a drink and he appeared again, got off his scooter and came to talk to me. There was a bit of a language barrier but he seemed friendly so I let him try to talk to me. But then it quickly turned uncomfortable and he asked where I was staying and I knew where it was going. I wish I had reacted more firmly but I was just in shock.